සුබ දවසක් ඔයාලා හැමෝටම. මම අද අපේ ගෙදර හදන ටිකක් අලුත් විදිහේ බිත්තර බැදුමක් පෙන්වන්න යන්නේ. ඒකට අපිට ඉස්සල්ලාම වුණා වෙනවා මේ වගේ ගොඩාක් සිහින්ව. අපේ කටට් වලට ලියන්නේ ඒ වගේ සිහින්ව ලියාගත්ත බීලුණු ගෙඩියක්. බිත්තර දෙකක්. මේක ලුණු චුට්ටක් දාගන්න අවශ්‍ය ප්‍රමාණයට ඕගොල්ලන් කැමති විදිහකට. මිරිස් කුඩු ටිකක්. කහ කුඩු ටිකක්. ටිකක් කියන්නේ බොහොම ස්වල්පයක්. ඔයාලා දන්නවනේ දාගන්න විදිය. මම මේ මිරිස් කුඩු ටිකක් දාගත්තා. රස විදියට ඔයාලට දාගන්න පුළුවන්. කහ කුඩුත් ඒ වගේමයි. ටිකක් විතර දාගන්න. ලුණු අවශ්‍ය විදිහට දාගන්න. මේ තියෙනවම ගෙදර හිඳගත්ත තෙල්. මේකිනුත් බොහොම සුළු ප්‍රමාණයක් අද මේ බිත්තර බැදුමට මම ගන්නෙ. මේ වගේ භාජනයක් ඔයාලා ගෙදර තියෙනවා නම් හොඳ. නැත්නම් මේ නිකන් ගෙදර තියෙන තාච්චි හරි කමක් නැහැ. ගින්දර ගොඩක් වැඩි කරන්න එපා. මධ්‍යම ප්‍රමාණයෙන් තියාගන්න. මෙන්න මේ ගානට විතර වගේ තියාගන්න. දැන් මේකට තෙල් මේස හැඳි දෙකයි මම දාන්නේ. එළිය තෙල් පාවිච්චි හොඳ නැහැනේ. තෙල් මේස හැඳි දෙකක් දාන්න. දාලා මේක හොඳට තෙල් ටික රත් වෙගෙන ඉද්දි අපි මේ හීනියට ලියාගත්ත ලුණු ටික දානවා. සමහර විට ඕගොල්ලෝ මේක කරලා ඇති ගෙවල් වල. මට මේ මගේ යාළුවෙක් කියලා දුන්නු බිත්තර බැදුමක්. මේක හොඳින් කලවම් කරගන්න ඕනේ. අතින් මේක හොඳට පොඩි කරගත්තත් තවත් රසය ගොඩක් වැඩියෙන් එනවා. මේක හින්දා ඔයාලා කැමති විදිහකට මේක හොඳට මිශ්‍ර කරගන්න. ලුණු රසය මේකට එන විදිහට. මේකටත් මම ලුණු චූටි ප්‍රමාණයක් දාලා තියෙනවා. ඒක අවශ්‍යත් නැහැ. ඔයාලට පුළුවන් මේකට සිහින් ලියාගත්ත කැරට් ටිකක් ලීක්ස් කෑල්ලක් දෙකක් හැබැයි හීනට ලියා දාන්න. මොකද මේක අපි වැඩි කාලයක් ලිපේ තියාගන්නේ නැති නිසා. නිසා ඔයාලට තේරෙනවනේ. මේක නැත්තම් කර වෙන්න බලනවා. අපි ගන්න අමුද්‍රව්‍ය හැම එකක්ම ගොඩක් සිහින්න ලියා ගන්න. මොකද නැත්තම් මේක කර වෙනවා. එහෙමත් නැත්තම් අපි කෑලි ලොකුවට දැම්මොත් අපේ තෙල් ටික හිඳිලා යනවා. දැන් ලුණු ටික ටෙම්පරරි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ යාන්තම් බැදිලා තියෙන්නේ. ගොඩාක් කර කර ගන්න එපා. දැන් මේක නිකන් ඔයගොල්ලෝ දාන්න. සේරම ටික ගන්නකො. මොන දෙයකටම ඔයාලා මැටි, සිල්වර්, වීදුරු බඳුන් පාවිච්චි කරනවා හොඳයි. මේ non stick භාජනයක්. මේකත් ඔයගොල්ලෝ හැන්දක් පාවිච්චි කරද්දී ලී හැන්දක් භාවිතා කරන ගොඩක් හොඳයි. මම මේ ගොඩක් පරිස්සමෙන් පාවිච්චි කරන්නේ. මොකද මේ දාලා තියෙන ආවරණය මේක කඩතොළු වුණොත් ඒකෙන් අපිට බලපන්නේ කෑමකට රස විස මිශ්‍ර වෙනවා. මේක වාල කරගන්න එපා. කලින් ටෙම්පරරි දාගත්තේ.
මිශ්‍රණයෙන් අරන් මම මෙතෙන්ට ටිකක් දැම්මා. එතකොට ඒක ලස්සනයිනේ. හරිනේ. ඔන්න බලා ගන්න. සමහරට ගෙදර මෙහෙම කරලත් ඇති. දන්නේ තියත් ඉන්නවනේ. අපි හිතන්න ගෙදර අපිට මස් මාළු තිබුණේ නෑ. ඉතින් මේ වගේ අවස්ථාවක ගෙදර නැත්නම් අමුත් එක්ක ආවා. අපිට පුළුවන් මේ විදිහට පොඩ්ඩක් වෙනසක් කරලා අපේ ගෙදර තියෙන එළවලු තියෙනවා ඒවත් සිහින කපලා දාලා අලුත් විදිහකට මේ වගේ හදා ගන්න පුළුවන්. ඇත්තටම හරිම රසයි. දැන් මේ පැත්ත බෙදලා මම පරිස්සමට ඔයගොල්ලෝ මෙහෙම කරලා එකපාරටම පිට කරගන්න. රයිට්. අපි දැන් වැඩි වෙලාවක් මේක තියන්නේ නැහැ. චුට්ටක් පිම්බීගෙන වගේ එනවා. වැඩි වෙලාවක් තියන්න එපා. දෙක පැත්තක් හොඳට බෙදලානේ තියෙන්නේ. පාටට ඇවිල්ලා මම ඒකයි කිව්වේ ඔයාලට ලුණු ලොකුට ලියන්න එපා. මොකද ගොඩක් මේ ලොකුට කන්න කැමති නම් ඔයාලා ලොකුට ලියන්න. එතකොට අපිට පාවිච්චි කරන්න වෙන තෙල් ප්‍රමාණය වැඩි. තෙල් කොහොමත් ඉතින් අපේ ශරීරයට හොඳ නැහැනේ. ඒකයි මම කිව්වේ තෙල් මේසෙන් දැන් ඔයාලා දැක්කනේ තෙල් මේසෙන්ම 2යි ගත්තේ. ඊටත් වඩා අඩු ප්‍රමාණයක් ඔයාලට ගන්න පුළුවන් නම් ගන්න. මේසෙන් දැක් වගේ. දැන් මේක අරගන්න යන්න. දැන් විතරේ බෙදලා ඉවරයි. මේක පරිස්සමට එන්දක් ඕනෙත් නෑ. අර මෙහෙම කරලා අලග භාජනයේට මේක දාගන්න. එච්චරයි නේ. මේකේ තෙල් නැහැ. හැබැයි සමහර විට තෙල් නැඳි එකමාරක් දැම්මත් ඇති වගේ කියලා මට හිතෙනවා. මම මේ පැදල්ලේ බෙදපු පළවෙනි වතාව මම නැත්තම් ගෙදර නිකන් තාච්චි මේක හදන්නේ. ඒකට මට ගොඩාක් තෙල් දාන්න සිද්ධ වුණා. මොකද මේකට තෙල් හැන්දක් වගේ මේ හැන්දක් වගේ දැම්මත් ඇති කියලා දැන් මට හිතෙනවා. ගොඩක් හොඳයි. එතකොට මේ කලින් බෙදපු එක මම දෙකට නවලා තියෙන්නේ. ඉතින් ඔයාලත් මේ විදියට උත්සාහ කරලා බලන්න. ඕනම කෑම මේසයකට මේ වගේ හදලා තිබිච්චහම මේ වගේ ත්‍රිකෝණ වගේ කපා ගත්තොත් හරිම ලස්සනයි. ඕනම මේසයකට තියන්න පුළුවන්. තක්කල ටිකක් දාලා සරසලා ටේබල් එකට අපිට තියන්න පුළුවන්. හරි. ඔයාලා මේ වගේ එනම් කරලා බලන්න. ඔයාලා හැමෝටම ජෙසු පිටයි.